Hello everyone, welcome back to Kaizen for English, where we grow step by step every day. Last time you learned about adjectives. Today we are going to learn about verbs. Verbs tell about actions. Verbs are like the engine of language. Without them, sentences can't really move. හොඳයි අපි verbs ක්‍රියාපද සඳහා උදාහරණ කීපයක් ඉගෙන ගමු. Memorize. To learn something by heart. මතක තබා ගන්නවා, සිහි කරනවා, කටපාඩම් කරනවට අපි කියනවා memorize. Underline. To draw a line beneath the text to highlight it. යම් කිසි දෙයක් ඉස්මතු කරලා පෙන්වන්න යටින් නිරක් අඳිනවට අපි කියනවා underline. Whisper. To speak very softly. අපි කොඳුරල යමක් කියනවට කුසුකුසු ගානවා කියලා කියන්නේ ඒ ක්‍රියාවට අපි කියනවා whisper. Borrow. To take something for a short time. తాවකාලික පාවිච්චියට හරි ණයට හරි යම් කිසි දෙයක් ඉල්ල ගන්නවට අපි borrow කියලා කියනවා. Correct. To check and mark mistakes in work. නිවැරදි කරනවා කියන ක්‍රියාපදයට අපි correct කියලා කියනවා. වාහනයකට එන්ජින් එකක් වගේ තමයි භාෂාවට ක්‍රියාපද කියලා කියන්නේ. දැන් sentence එකක් හදනකොට අත්‍යවශ්‍ය වෙන component එකක් තමයි verbs කියලා කියන්නේ. වාහනයක් ඉදිරියට යන්න එන්ජින් එකක් අවශ්‍යයි වගේම තමයි ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේදී verbs කියන ඒවා අනිවාර්යෙන්ම අපි ඉගෙනගෙන දැනගෙන සිටිය යුතුයි. ඉතින් අපි Kaizen for English පාඩම් මාලාවේදී one step at a time කියන concept එක යටතේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. එතකොට මම ඔබට කියලා දෙන්නම් අපි verbs කොහොමද විවිධ ක්‍රමවලින් ඉගෙන ගන්න කියලා. English language එක මුල සිට ඉගෙන ගන්න උත්සාහ දරන ඔබට මේ වැදගත් වෙයි. සාමාන්‍යයෙන් අපි කුඩා දරුවන්ට verbs ෆැමිලිය කරන්න උගන්වන්න භාවිතා කරන හොඳම විදිහක් තමයි songs වලින් ඔවුන්ට verbs ගැන අවබෝධයක් ලබා දීම. මේක බොහොම මනසට කාවදින ක්‍රමයක්. මොකද අපි ඒක හරි ආසාවෙන් කරන දෙයක් නිසා. ඉතින් මේක වැඩිහිටි කෙනෙක්ට උනත් ඇත්තටම හොඳ මෙතඩ් එකක්. One finger tap tap tap. Two fingers cut cut cut. Three fingers bend bend bend. Four fingers cross cross cross. Five fingers tap bye bye. ක්‍රියාපද ඇතුළත් ලැයිස්තුවක් කටපාඩම් කිරීමට වඩාත් ඵලදායී ඉෆෙක්ටිව් ක්‍රමයක් තමයි එක සිටුේෂන් එකක් අරගෙන ඒ සිටුේෂන් එකට අදාළ වෙන verbs ටික වරකදී ඉගෙන ගැනීම. උදාහරණයක් විදිහට අපි හිතමු අපි බනානා ජූස් එකක් හදන්න යන්නේ. එහෙනම් මේ අවස්ථාවේදී මේ සිද්ධිය විස්තර කරන්න අපිට අවශ්‍ය වෙන verbs මොනවාද? මුලින්ම අපි කරන්නේ අවශ්‍ය අමුද්‍රව්‍ය එකතු කර ගන්නවා. Gather the ingredients. 2 ripe bananas, 1 cup milk, sugar or honey, a few ice cubes. දෙවන පියවර තමයි කෙසෙල් ගෙඩිය ලෙල්ල ඉවත් කර ගැනීම. කෙසෙල් ගෙඩිය ලෙලි ගන්නවාට කියන්නේ peel. Peel the bananas. ඊළඟට slice the bananas into small pieces. පුංචි කැබලි වලට අපි කපා ගන්නවා. Add bananas, milk, sugar and ice cubes to the blender. අපි මේ ඔක්කොම එකතු කර ගන්නවට කියන්නේ add. ඊළඟට මේ ටික ඔක්කොම blend කරනවා, මිශ්‍ර කරනවා. Blend until smooth and creamy. Taste. රස බලනවා. රස බලලා පදම අවශ්‍ය විදිහට ගන්න අපිට adjust කරන්න පුළුවන්. Adjust if necessary. බලන්න ඊගා පියවර strain for extra smooth juice. Strain කියන්නේ පෙරා ගන්නවා. Pour into a glass. Pour into a glass. වීදුරුවකට අපි වක් කරනවාට කියන්නේ pour. ජූස් එක හදලා අවසන් වුණාට පස්සේ සරස ගන්නවට අලංකාර කරනවාට කියන්නේ garnish. Garnish with a sprinkle of cinnamon or banana slice. අන්තිමටම කරන්නේ
පිළිගන්වන එක. පිළිගන්වනවාට කියන්නේ serve. ඉතින් මේ වගේ එක සිද්ධියක් ආශ්‍රය කරගෙන verbs ගණනාවක් ඉගෙන ගන්න පුළුවන්. දැන් fruit juice එකක් හදන අවස්ථාවේදී banana juice එකක් හදන අවස්ථාවේදී අපි ඉගෙනගත්තු verbs ටික බලන්න. gather, peel, slice, add, blend, taste, strain, pour, garnish, serve. මේ වගේ එක සිද්ධියක් ආශ්‍රය කරගෙන verbs ඉගෙන ගන්නකොට අපිට ඒක හොඳින් මතක හිටිනවා. මොකද අපි ඒක apply කරන context එක situation එක ගැන අවබෝධයක් ඇතුව තමයි verb එක ඉගෙන ගන්නෙ. අද පාඩමේදී අපි කතා කරන්නේ verbs, action words, ක්‍රියාව හඟවන පද පිළිබඳව. අවසාන වශයෙන් අපි තවත් එක් ක්‍රියාකාරකමක් කරමු. Guess the action word. Hang, punch. The girl is splashing water. Splash කියන්නේ වතුර කලතනවා. Slip ලෙස්සනවා. Slip. Share. Share කියලා කියන්නත් පුළුවන් අපිට මෙතනදී verb එක බෙදා හදා ගන්නවා, හවුලේ පාවිච්චි කරනවා. කියවනවා කියන අර්ථය දෙන්නත් පුළුවන්. Read. as පළල් කරගෙන එක දිගටම තදින් කෙනෙක් දිහා බලන් ඉන්නවට අපි කියනවා stare. ඒ වගේම තමයි අපි ඇහි බැම අකුලලා කෙනෙකුට රවනවා නම් ඒකට කියන verb එක තමයි frown. වේගෙන් දමා ගසනවාට කියනවා hurl. hurl. fight. සටන් කරනවා. අපි මොකක් හරි බය හිතෙන දෙයක් දැක්කහම අපි බෙරිහන් දෙනවා, කෑ ගහනවා. scream. මේ වෙනකොට Kaizen for English පාඩම් මාලාවේ යටතේ common nouns, singular and plural nouns, adjectives ගැන ඔබ ඉගෙනගෙන තියෙනවා. අද පාඩම තුළින් ඔබ ඉගෙන ගත්තේ verbs. අපි සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතා කරන verbs 20ක ලයිස්තුවක් මම පහළ description box එකේ ඔබත් එක්ක share කරගෙන තියෙනවා. ඉතින් බලන්න ඔබට ඒ වචන වැදගත් වෙයි එදිනෙදා ජීවිතයේදී අපි කතා බහ කරනකොට. Let's continue to learn step by step. Keep watching Kaizen for English. Learn, like, subscribe and share with your friends. See you in the next video.